අපේ කැමරාව හීට් වුණා. අපි මේ ගල්ල එහා පැත්තේ තියනවලු මේ ගල් දෙකක් බෙදලා දෙන පොත්. අපි නොයා ඉන්න තරම හොඳයි නේ. මේ 100 thing අපේ අලුත් එපිසෝඩ් එකක්. අද අපි ආවේ අවුරුදු ගානකට කලින් අතලලා දාපු පරණ දේවාලයකට. මේ ගොඩක් අර අමුතු සිද්ධි තියෙන ගොඩක් බය හිතෙන ඒ වගේම අමුතු සිද්ධි වෙලා තියෙන තැනක් තමයි මේක කට්ටිය ගෙන විදිහට. අපි ගිහලා බලමු වල වෙනවා ඉතින් කම්මල පාරක් එහෙම තියෙනවා. මේකෙන් ගොඩ වෙලා ගිහිල්ලා කන්දක් උඩින් තමයි යන්න තියෙන තැනට. හරිද? ටිකක් අමාරුයි යන ප්ලේස් එකට. අපි ගිහලා බලමු ඉස්සරහට. යාරේ තියෙන ලොකු වැවක් ලොකු වැවක් තියෙන ඒ වෙවෙන් නම් තමයි වතුරට ගෙන්නේ. ඒ වැවේ එක අර දිය කපන ඌව එහෙම ඉස්සර කරලා තියෙන දේවාල. ඊට පස්සේ පස්සේ පස්න ගොඩක් ඇවිල්ලා දේවාලේ වහලා තියෙනවා. ඒ කියන්නේ දේවාලේ මිනිස්සු ගන්න අර පැරනෝමල් සිද්ධි ගොඩක් ඉරේට ඇවිල්ලා තියෙනවා. එහෙනම් තමයි දේවාල වහලා තියෙන්නේ. කොහෙන්ද වහින්න ඕනේ? කොතනින්ද යන්න ඕනේ පැතු? මේ ගල දිගේ ගල අයින් තමයි දාලා යන්නේ. නේද? පයින් මෙතන. පයින් තමයි දී. යා. මං කියන්න කැමරා එක ගන්න. කැමරා කරා ෆ්ලෑෂ් එක දෙන්න එක්ක අරින් බිමින් හරි දියා. මට මේ කම්බුවා කියන වැඩ තමයි මම කරන්න බැරි. Nice. ෂේප් එකෙන් මේ අතුවත් මේ විදිහට දෙනින්න හොඳ නැත්නම් අල්ලා යන කිසිම එකක් නැහැ. ගල් මාරිට ලිස්සනවා. ලගින් නැතිව යනවා. ලොකු ගලක් තියෙනවා. පස්සේ ලොකු බලන්න. කරාට යන්න. අද දෙනවා ඒ. කොහෙන්ද? උඩට යහෝම්. එතෙන්ද? මේ පැත්තේ. මේ පැත්තේ. ඉතින් බෑහුමක් තියෙන්නේ පල්ලෙහා බලන්න. ඉස්සරහට හොම. මේ විදිහට ගල් ගොඩක් තියෙනවා. පොඩ ඉන්න. හරි මොකද්ද මෙතන බා? නිකන් පොඩි බෑගමක් අය අම්මා. ගල් දෙකක් හයක් තියෙනවා. මේක ලොකු කැලයක් නෙමෙයි අරත් මොකද ගස් කියන ඉතරයි තියෙන්නේ මේක ඇතුලේ. කන්දක් අය යන්නේ. කොහෙද යන්නේ? ආර තියෙන්නේ. මම පතන්න තියෙන්නේ ප්ලේස් එක. අපිට දැන් පේනවා මේ තියෙන්නේ. මෙතන පොඩ්ඩක් අර එන්න අමාරු නේ මේ ටික කන්ද තියෙන්නේ. ඉස්සර නම් මෙතෙන්ට එන්න හොඳ පාරක් තිබ්බලු. පාලමක් එහෙම තියලා තියෙනවා. ඒ අර අමුකම සිද්ධ වුණාට පස්සේ මේ පාලම අයින් කළා තියෙනවා. අල්ලලා තියෙනවා. පාලම වෙන දේවාලය අතන තියෙනවා. මේකනේ. එච්චර ලොකු නෑ. පොඩි දේවාලයක් තිබුණේ. දැන් ලොකු ගල් දිනක්. මේකතර ලොකු ගල. ගල් දෙවැයලා තියෙන අතන. අතන ගල් කැල දෙපා වෙලා තියෙන අර. යටි. මේක තමයි ඔය කියන්නේ අතන ගාපු දේවාලය. මේක මෑතකදී හදපු එකක් වගේනේ. ගඩොල්නේ තියෙන්නේ. දේවාලේ ඇතුලේ මොකුත් බඩු මොකුත් නැහැ. මේකේ චිත්‍ර වගේක් තියෙනවා. දෙවි රූපයක් වගේ තියෙනවා. ඔව් මෙතන දෙවි රූපයක් වගේ කරනවා. දේවාලයක් කියන එක සාක්ෂි තියෙනවා. ඒ කියන්නේ මේක ඇඳලා තියෙන්නේ.
චෝක් වලින් වගේ එකක් ඉන්නේ. එක්ක අඟුරු වලින්. ඒක පස්සේ වෙලා තියෙනවා. මට නම් හිතෙන්නේ අඟුරු. අර වීදිලා තියෙන යට මේ. මෙන්න මෙතන මෙහි වීදිලා තියෙන. මට හිතෙන්නේ අඟුරු නේද? ඉතින් මේක තමයි අර කිව්ව ලොකු වැව. ඉතින් ඒ වැවේ තිබ්බ ඔක්කොම යාතු කර්ම ඔක්කොම පූජා වගේ දේවල් වෙන මේ දේවල් තමයි ඉස්සර කරලා තියෙන්නේ. ඒක ලොකු වැව. කඩු දෙකක් එක්ක තියෙන යහපත්. මේ තියෙන්නේ වැව මෙතෙන්ද පේන විදිහ. තාම මෙතනක් තියෙනවානේ. ප්‍රමාණය යන කන්දක් තියෙනවා. මේ ඉස්සරහට මොනවා වතුටද? මේ දේවල් නමන්නේ මෙතන මොනවා හරි අපිට තියෙනවා මේ. මෙතන අපිට පල්ලෙහාට ගිහෑකි. පොඩ්ඩක් අමාරු පල්ලෙට බෑ ගන්න අතරින් තාම බහින්නේ. තවත් ඒ හරි මොනවා හරි තියෙනවා. මේ අපිට පොඩ්ඩකට වැඩි නවත්තන්න නම් කැමරා එක හීට් වෙලා වැඩි. කැමරා එක ඔෆ් කරන්න වෙනවා. මේ අපේ කැමරාව හීට් වුණා. අපි එක දිගටම මොකද වීඩියෝ එක අල්ල කැමරා එක අල්ලන් ආවා. හීට් වුණා හින්දා කැමරාව මෙතන පොඩ්ඩක් කරලා තියලා තිබ්බා. මේ එතකන් අපි මේ වටපිටාවේ පොඩ්ඩක් ඇවිද්දා. හරිද? මෙන්න මෙතනින් එහාට නම් යන්න බෑ. මොකද මෙතන මේ එන්න ගල් මේ එකක් තියෙන්නේ. මේ පැතිරියට තියෙන්නේ. අපි යන් හරිය වගේ අර හරියට වෙයි ගියා. මේ පැත්තේ වැව් මේ වතුර යන වාන මේ කෑල්ල හරියක් තියෙනවා. ඊට පස්සේ එහා පැත්ත නම් ගොඩක් ගල් ගොඩක් තියෙන්නේ. මේ අපි ඉස්සරහට ගිහලා බලමුනේ. අපිට මේ වලක්කද අපි එද්දි අතන පාරෙන් තව අහට පාරක් තිබයන්න. ඔව්. මේ පැත්තෙන් අපිට මං හිතන්නේ එහා පැත්තට ආවේ හැකි. ඔව්. අපි පල්ලෙහාට යද්දි මේ පැත්තට යා. මේ ගහ නම් කට්ටිය කියන්නේ මේ නුග ගහක් තියෙන කියලා ලොකු ගහක් තියෙනවා. මේ ගේ කාලේ ඉඳන් තිබ්බ ගහක්. ඒ කියන්නේ බං අර සාමාන්‍යයෙන් නුග ගහක් තියෙන තැන පොඩ්ඩක් අර දේවාලයක් තියෙන සුදුසු තැනක් වගේ එහෙම එකක් තියෙනවානේ. අපි අර දැකලා තියෙන ගොඩක් තැන්වල දේවාලයක් තියෙනවා නම් එතන නුග ගහක් තියෙනවා වගේ එකක් තියෙනවානේ. අර දේවාලේ උතුරපු කිරි හැම ඒව පූජා කරන්න වෙන මෙතන තමයි පූජා කරලා තියෙනවා. වල පේනවා අර ගලක් කිය වගේ හදලා තියෙනවා. ඒ කිරි වගේ තියෙනවා. ඒක මේ පරිසරෙත් තනිකරම දේවාලයක සීස් පරිසරයක් තමයි තියෙන්නේ. මේ හරි වේව තියෙන අර පේන ඇතුළත. මේ වෙන මේ හරියට අපි පොඩක් ගිහලා බලමු තියෙන එක. මේ උඩින් යන්න පාරක් නැහැ නේ. උඩින් බෑ. එතන බයන වැඩි මොකද මෙතනින් වැටුණොත් තනිකර හෙල ඊට පස්සේ වැව. අපි මේ පැත්තේ යන්නේ. ඒ තමයි කිව්ව මේ කිරි හැම දෙයක් දෙන හදන්න දෙන. හරියම යන්නේ. ඔව් අර පැත්තට යන්නේ. අපි මේ ගල එහා පැත්තේ තියනවලු මේ ගල් දෙකක් බෙදලා දෙන යන කොල්ලට පෙන්නේ නැති මෙන්න මේ ගල මෙතනලුත් බෙදලා තියෙන්නේ. හරි. උඩ දනකම් බෙදලා නේ තියෙන්නේ. ඒ අර පැල්ම වගේ එක තියෙනවානේ උඩ යනවා. මම දෙන්නේ. ඉතින් මේකේ පිටිපස්සෙත් තියනවලු තව මේ වගේ ගල. ඒකේ අර පොඩි පාරක් තියනවලු යන්න වගේ. නිකන් හදලා තියෙනවා. මේ හරිය දිගටම උඩහට කැලයක් තියෙනවා. මේ බිම බලාගෙන යන්න කොලත් එක්ක පේන්නේ නැහැ. ඉතින් පාරක් තියෙනවා හැටයන්. මේ ගන්න කැමරා එක මට එන්න. මෙතන මේ පාරක් තියෙනවනේ හැටයන්. එතන පොඩි පාරක් තියෙනවා. ඒක තමයි අර කිව්ව මේ පාර අපිට නම් මේ යන්න බෑ පොඩක් මැටක් හරියට යන්න පුළුවන්. ඉතින් අපි නොයා ඉන්න තරම හොඳයි නේ. මේ මෙතනත් කටාරමක් කොටලා වුණ එකක් තියෙනවා. කටාරම් කොටපු එකක් තියෙනවා. මෙතන මේ වගේ ලොකු දෙයක් නෑ අපිට පෙන්වන්න. අපිටත් අර ඉතන මෙතන මේ විදිහට පාළු අතර දාපු දේවල්ක් තියෙනවා කියලා. ඒක අපි එවිල්ල බැලුවේ වලට මේ හරියට පේනවා ගල් තිබ්බා, දේවල්ක් තිබ්බා, වැවක් තියෙන වගේ සිද්ධි ටිකක් තිබ්බා. එහෙනම් ඉතින් 100 think අපි මේ එපිසෝඩ් එකේ නවත්තනවා. අපි මේ වගේ තවත් අලුත් එපිසෝඩ් එකකින් හම්බ වෙන්න.